Hi guys, ඉතින් hybrid van අපි අද කතා කරන්න හිතුවේ KDH van ගැන. මොකද මෑත කාලේදී අපි ගාවට ගොඩක් KDH වාහන හදන්න එනවා. මේ අතරින් මෑත කාලේදී අපි දැකපු දෙයක් තමයි KDH වාහනවල gearbox repair එකට අපි ගාවට ගොඩක් ආවා. මේකත් එක්ක මම හිතුවා ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ කියලා ඔයගොල්ලෝව දැනුවත් කරන්න. ගොඩක් වෙලාවට ඔයගොල්ලොන්ට KDH වාහනයක් පාවිච්චි කරන්න කලින් ගොඩක් අය van පාවිච්චි කරනවා. මේ අය ගොඩක් වෙලාවට කරන්නේ manual වාහන තමයි use කරන්නේ. KDH වගේ වාහනයක් ඔයගොල්ලන්ට auto වාහනයක් ගත්තට පස්සේ ගොඩක් අය කරන වැරදි නිසා තමයි gearbox එකේ මෙහෙම ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාගේ KDH van එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනිම ප්‍රශ්නයකට අපි ගාවට එන්න. ඒ වගේම තමයි engine එක, ඒ වගේම තමයි ඔයගොල්ලන්ට gearbox එකේ repair එකක් කරගන්න ඕන නම් විශේෂයෙන්ම hybrid van අපි ඒකට හොඳ දැනුම තියෙන පිරිසක් ඉන්නවා. ඒක නිසා අපි ගාවට එන්න කියලා මතක් කරනවා. ඉතින් auto විතරක් නෙමෙයි ඔයාගේ වාහනේ manual වාහනයක් වුණත් gearbox එකේ repair එකක් තියෙනවා නම් hybrid van අපිට කරලා දෙන්න පුළුවන්. අද අපි වැඩිපුරම කතා කරන්නේ manual වාහනයක ඉඳලා auto gearbox එකක් තියෙන auto gear වාහනයකට මාරු වෙච්ච අය කරන වැරදි පිළිබඳව. අපි කතා කරමු එහෙනම් මොකද මේ KDH van වල ගොඩාක් වෙලාවට ඕගොල්ලොන්ගේ වාහනේ gearbox එකේ ගැටලු ඇති වෙන්නේ කියලා. ඉතින් ඊට කලින් මම හඳුන්වන්නම් මේ KDH van එක පිළිබඳව. ඉතින් KDH van එක ගැන කතා කරනකොට මේ highest කියන වාහනේ අප්ඩේට් වෙලා තමයි 2004 දී අපිට KDH කියන වාහනේ හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ KDH කියන එකේ තේරුම ගත්තොත් KD engine එකක් තියෙන H200 කියන van එකට තමයි KDH කියලා හඳුන්වන්නේ. ඉතින් KDH ගැන කතා කරනකොට ගොඩාක් අප්ඩේට් වෙච්ච වාහන තියෙනවා. ඒ විතරක් නෙමෙයි KDH වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම අපිට අද වෙද්දි නම් තමන් ගන්න වාහනේ මොකක් වුණත් ඒක අප්ඩේට් කරන්න පුළුවන් හැකියාවත් ලංකාව ඇතුලේ තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ KDH van පාවිච්චියට එකපාරටම අලුතෙන් ගොඩක් අය ගත්තාම gearbox එකේ මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි කියලා. ගොඩක් වෙලාවට අපි manual වාහනයක් පාවිච්චි කළා auto වාහනයකට ආවට පස්සේ අපිට සාමාන්‍යයෙන් අර manual වාහනේ use කරපු විදිහටම තමයි මේ වාහනේත් ඕගොල්ලන්ට automatically use වෙන්නේ. මොකද අපි ඒකට හුරු වෙලා තියෙන නිසා. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ බලන්න මේ manual වාහනයක් පාවිච්චි කරා නම් තමන් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් නිකන් ඔයගොල්ලෝ තනිතලා පාරක වේගෙන් ගිහින් අන්තිම හරියදී නිව්ටල් කරනවා වාහනේ පල්ලම කියද්දි නිව්ටල් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට ඔයා ඔටෝ වාහනයක් ගත්තාම ඔයාට අර හුරුවට වාහනේ ඔටෝමැටිකලි නිව්ටල් වෙනවා. මේකෙන් ඔයාගේ ගියර් බොක්ස් එකට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඔයා හිතුවට මේකෙන් ඔයාගේ තෙල් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා නැහැ. එහෙම වෙන්නේත් නැහැ. ඔයා නිකම්ම කරගන්නේ ඔයාගේ ගියර් බොක්ස් එක ඩැමේජ් කරගන්න එක. ඒ නිසා කවදාවත් ඔයා වාහනේ ඉස්සරහට දහවණය කරද්දි නිව්ටල් කරන්න එපා. ඔයාට වෙනම අවශ්‍යතාවයක් වුණොත් විතරක් වාහනේ නිව්ටල් කරන්න. ඔයාගේ වාහනේට වෙන්න පුළුවන් ඩැමේජ් එක මේක නිසා වැඩි. තවත් දෙයක් තමයි මැනුවල් වාහනයක අපි ටක් ගාලා ගියර්ස් ටික මාරු කරනවා. වාහනේ නතර කරන්න කලින් ක්ලච් එක පාගලා ගියර් මාරු කරනවානේ. හැබැයි ගොඩක් වෙලාවට වාහනේ නතර කරද්දි ඔටෝ වාහනවල ඒ හුරුවත් එක්ක ඔයා වාහනේ ෆුල් නවතින්න කලින් ඔයා වාහනේ පාක් එකට දානවා. එතකොට වාහනේ ගියර් බොක්ස් එකට වෙන්න පුළුවන් ඩැමේජ් එක වැඩි. ඔයා වාහනේ හොඳටම නතර වෙනකම්ම ඉඳලා ෆුල් ස්ටොප් වෙනකම්ම ඉඳලා ඊට පස්සේ තමයි ඔයා පාක් එකට පාක් ගියර් එකට වාහනේ දාන්න ඕනේ. ඔයාට ඊටත් කලින් පුළුවන් නම් නිව්ටල් එකේ තියලා හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා වාහනේ ඊට පස්සේ පාක් එකට දාන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔයාගේ ගියර් බොක්ස් එකට බරක් වැටෙන්නෙම නැහැ. එතකොට ඔයාගේ වාහනේ ගියර් බොක්ස් එක ඩැමේජ් වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. මේ වැරදි නිසා තමයි හයිබ්‍රිඩ් වන අපි ගාවට ගොඩක් අය ගියර් බොක්ස් රිපෙයාර් වලට එන්නේ. ඒ නිසා ඒ වැරදි කරන්න එපා. ඒ වගේම තමයි ඔයා වාහනයක් රිවර්ස් කරද්දී වාහනේ ෆුල් නවතින්න කලින් ඔයා D එකට දානවා නම් අපි මැනුවල් වාහනයක එහෙම කරනවා ක්ලච් එක පාගලා. හැබැයි සමහරවිට ඒ පුරුද්දට ඕගොල්ලෝ රිවර්ස් කරලා වාහනේ ෆුල් නවතින්න කලින් ආයි D එකට දාලා ඉස්සරහට ගන්න හදනවා. ඉතින් මේ වගේ දේවල් කරාමත් ඔයා ගියර් බොක්ස් එකේ ලොකුවට ඩැමේජස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවලුත් ඔයා කරන්න එපා. ඔයා මෙච්චර දවසක් පාවිච්චි කරේ මැනුවල් වාහනයක් නම් ඔටෝ වාහනයකට ඔයා කන්වර්ට් වුණා නම් ඔයා ඒ වාහනේ පාවිච්චි කරද්දී ටිකක් සැලකිලිමත් වෙන්න. මෙන්න මේ වැරදි නිසා තමයි ගොඩක් වෙලාවට අපි ගාවට මෑත කාලේ සෑහෙන්නම KDH වාහනවල ගියර් බොක්ස් රිපෙයාර් එකට ආවේ. ඉතින් ඔයා මේ වැරද්ද කළා ඔයාගේ ගියර් බොක්ස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවනම් ඔන්න ඔයගලන්ට පුළුවන් හයිබ්‍රිඩ් වන් අපි ගාවට ඇවිල්ලා වගකීමක් ඇතුව ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන සේවක මණ්ඩලයක් යටතේ ඔයාට ඒ ළඟට වෙලා බලන් ඉඳලම ඔයාගේ වාහනේ හදාගන්න පුළුවන්. ඒක නිසා ඔයා වාහනේ ගැටලුවක් තියෙනවා නම් KDH වාහනේ ඕනිම ගැටලුවකට හයිබ්‍රිඩ් වන් අපි ගාවට අරන් එන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. KDH වාහන තියෙන කට්ටිය කවදාවත් අර වැරදි කරන්න එපා. ගියර් බොක්ස් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන කට්ටිය හයිබ්‍රිඩ් වන් අපිට කතා කරලා ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න.